බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වෙනවා. රේහම්බඩ පුරවරයේ ජනතාවට ඉතාමත් වටිනා කියන ඉතාමත් අවශ්‍ය වූ දෙයක් ඉදි කරන්නට ගරු අමාත්‍යවරයාණන්ගේ සම්ප්‍රාප්තිය අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවර ගරු කනිෂ්ඨ කර්මාන්ත මේ ස්ථානයේ දිනකට 96 පාරක් දුම්රිය වැඩි වෙලාවක් මේ ගේට්ටුව වසා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ගුවන් පාලමටත් වැඩි විශාල දායකත්වයක් මේ පාලමෙන් ඉටුවේ. අපි මේ පාලම තැනීම සඳහා ඇත්තරම දැන් අපිට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නේ මේ සල්ලි නැත්තම් මේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරලා නැත්තම් වෙන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කාර්යම එතුමාගේ මෙහෙයුම මෙහෙයුම යටතේ මේ රට පුරා සිදුවන මාර්ග සම්වර්ධනයේ එක්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන සහයෝගය එයත් අපි සඳහන් කරමින් මේ අවස්ථාවට කැලණිය රාගම මේ ගම්පහ මිට කලින් ගුවන් පාලම් 3ක් නිම කළා. රාජ්‍ය භූමි භාගයක රජවරු ඉපදිච්ච ප්‍රදේශයක රාජපක්ෂවරු මේ රට පාලනය කරන්නට ගත්තට පස්සේ මේ වේයන්ගඩු ගුවන් පාලම හැදීම ඓතිහාසික වෙනවයි කියන එක ඉතාම සතුටින් මම මේ අවස්ථාවේ කියන්නේ. 2005 වර්ෂයෙන් පස්සේ අපි බොහොම අභිමාණයෙන් තමයි කටයුතු කරන්නේ. මේ ගුවන් පාලම අත්තරගල්ලට පමණක් සීමා වෙලා තියෙන ගුවන් පාලමක් කියලා අපි දකින්නේ නැහැ. මුළු රටටම වැදගත් ගුවන් පාලමක්. අපි දන්නවා යාපනයේ ඉඳලා කොළඹට එදා ගමන් කරපු දුම්රිය මාර්ගයේ ප්‍රධාන කේන්ද්‍ර ස්ථානයේ වේයන්ගොඩ කියන්නේ. අපි දන්නවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්ට පැමිණ උදවිය මේ අපේ මේ පළාත හරහා එහෙම නැත්නම් උතුර නැගෙනහිර ආදී පළාත් සංචාරය කිරීම සඳහා ගමන් ගන්න ප්‍රධාන මාර්ගයේ ප්‍රථම සංදිස්ථානයේ හැට අපි දකිනවා. රේල් පාර එහෙම නැත්නම් දුම්රිය මාර්ගය ගත්තොත් දිනකට වාර 100ක් පමණ මේ ස්ථානයේ නවත්තනවා. සමහරවිට උදේ 6:45ට ආපුවාම පාසල් යන දරුවා යන්නේ 7:45ට විතර විනාඩි 45ක් පැයක් විතර මෙතන විශාල තදබදයක් තියෙනවා. මේ වගේ ලොකු පීඩනයකට අවහිරතාවයකට ලක් වෙච්ච ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශයේ අපිට අදත් තියෙන්නේ. හැබැයි මේ ගුවන් පාලම ඉදි කරලා ගුවන් පාලම ජනතාව අතරට පත් වෙච්ච දිනේ සිට සමස්ත ආර්ථිකයම නැවත වේයන්ගොඩ ආරම්භ වෙනවයි කියන එක අපි බැසිල් ඇමතුමාට වගකීමෙන් සතුටින් කියන්න ඕනේ. අද වේයන්ගොඩ නගරය හතර පොළට ගන්න ගිහිල්ලා තියෙන්නේ. වේයන්ගොඩ නගරයේ තිබ්බ සියලුම ජාතික සම්පත් අද විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් තමයි ක්‍රමානුකූලව මේ වැඩ පිළිවෙල යන්නේ. හැබැයි මම මෙතනදි කියන්නට ඕනේ හුඟක් රජවරු ඉන්නවා පුළුවන් තරම් බලන්නේ වැඩ නොකරන්න. ඇයි? නැත්තම් බලවුවට සෙනගෙන්නේ නැහැ. පුළුවන් තරම් වැඩ කරපුවාම වෙන්නේ අපේ හාමුදුරනේ වලව්වට සෙනගෙනවා අඩුයි. බැසිල් රාජපක්ෂ ඇමතුමා අපේ දිස්ත්‍රික් නායකයා වෙන්න ඉස්සෙල්ලා මම ආසනයේ සංවිධායකවලා ඉන්න වෙලාවේ මම ඇමතුමාට ගිහිල්ලා අත්තරගල්ලේ මේ කතා කරන මොහොත දක්වා යම් ආධාරයක් උපකාරයක් ඉල්ලුවා නම් ඒවා නිවැරදි කරලා මට සෑම සතයක්ම දුන්නේ ඇමතිතුමා කියන එක මම මලගෙදර බවා කියලා සංවිධායකවරයෙක් කියලා මම පෞද්ගලික සතුටු වෙනවා. අපි සමහර අය කියනවා දකින්න නැහැ එන්න නැහැ එසා හම්බෙන්නේ නැහැ ඇමතිතුමාගේ මං කිව්වා ඒකට තමයි ආසන සංවිධායක දාලා තියෙන්නේ. ආසන සංවිධායක ඒ පණිවිඩය ගමන දෙන්නේ නැත්නම් දිස්ත්‍රික් නායකයාට වසංගානේ ගිහිල්ලා අපේ මේ සංවර්ධන කටයුතු කරන්න බෑ. ගුවන් පාලමට සල්ලි ඕනේ. ජලනල ව්‍යාපෘතිය ගන්න බස්නාවකට ගන්න මම දන්නවා ඇමතුමා මාව ගෙනල්ලා ඩොලර් මිලියන 150ක් වගේ ආදී චීන රජයෙන් ආධාර මුදලක් අරගෙන ගිවිසුම ගහලා දුන්නා. ඒ කාටද? අත්තනගල්ලේ මම ඇහුවා ඇමතුමාගෙන් මේක අත්තනගල්ලේ කියලා. මට ගොව් කියලා මං ඇහුවා මහා මාරු නෑ සරණ
සෑම අතුරු මාර්ගයකටම ජලය දෙන්න අපි 2014 කට වැඩ පිළිවෙල හදලා දෙනවා කියන එක ඉතාම සතුටින් කිව්වා. ගරු ඇමතුමනි මේ වැඩ පිළිවෙල තුල අපි සෑම වැඩක්ම ගන්න ප්‍රාදේශ සභා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුව හරහා විපක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් අද මෙතන ඉන්නවා ඉස්සරහා. එක්සත් ජාතික රනිල් වික්‍රමසිංහ ගෝ යන්න එපයි කියලා. නමුත් අස්සමල්ලි කිව්වා මම යන්නේ ගම වෙනුවෙන් ඇමතුමා කරන වැඩ පිළිවෙල නිසා කියලාද කිසිම මැතිවරණ කොට්ටාසක විපක්ෂයේ ඉන්නේ 5 දෙනයි 5 දෙනාම අද මෙතන ඉන්න ඔබතුමා ඉස්සරහා පිට කරු ඇමතුමනි. මම කතා කරලා නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න. දේශපාලන අනාථ කරන්න කතා කරන්නේ නෑ. වැඩ පිළිවෙලක් හදලා කකුල් දෙකෙන් කෙලින් කරලා හිටවල ගමක තියාගන්න පුළුවන්. මේ මැතිවරණ සංශෝධන ක්‍රමයත් එක්ක ආවොත් එක්සත් ජාතික පක්ෂයේ 5 දෙනාට ආයි ජීවිත කාලෙටම වැටෙන්නේ නැතුව කෙලින් කරලා දෙනවායි කියලා පණිවිඩයක් අද මම දෙනවා ඔබතුමා ඉස්සරහා පිට. ඒකයි මහින්ද චින්තන ඉදිරි දැක්ම තියෙන්නේ. ඒකයි වැඩ පිළිවෙල. සාමේ ගුවන් පාලම මං හිතනවා මේක ජීවිතේ අමතක කරන්න බෑ. මගේ නම දැම්මට කමක් නැහැ නේ ගුවන් පාලනේ. නෑ ඉතින් මටත් මොනවා හරි නමක් දාගන්න. අපේ තාත්තා එකක් හැදුවා. ඒක තාත්තගේ නම නෑ නිකන් නමක් තියෙන්නේ. අර ගම්පහේ විසාපුත්තුමා. ඒ නිසා මම බැලි මගේ නම හරි දාලා දෙන්න ඉතින්. අපිත් පුළුවන් තරම් වැඩ කරන අය මැරිලා උදේ ඉල්ලා. කපනකොට කඳෙම කපන්නේ නැතුව නිකන් මුල්ලකින් කපලා දැම්මම කමක් නෑ ඒ නිසා. ඉතාලම ඉක්මනින් මාස 18ක් වගේ කෙටි කාලයක් තුල මේ ගුවන් පාලම ඉදි වෙනවා. දන්නවා වේයන්ගොඩ නගරය ලංකාවේ පුරාම ඉතාම ප්‍රසිද්ධියට පත් වෙලා තිබිච්ච යුගයක් තිබුණා. එය ප්‍රධාන වශයෙන් අපි පුංචිම කාලේ දැනගෙන හිටියේ අපේ දිවංගත නායක SWRD බණ්ඩාරනායක මැතිතුමා සම්බන්ධ වෙලා ඒ නිසාම වේයන්ගොඩ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වුණා. ඊට පස්සේ වේයන්ගොඩ කර්මාන්ත ශාලාව රිදී කර්මාන්ත ශාලාව පදනම් කරගෙන ප්‍රසිද්ධ වුණා. වගේ වේයන්ගොඩ ආහාර ගබඩාව සම්බන්ධ වෙලා අපි දැනගෙන හිටියා. මේ විදිහට නොඑක් විදියෙන් වේයන්ගොඩ ප්‍රසිද්ධියට පත් වෙලා මේ ප්‍රදේශයේ එක්තරා විදියක අග නගරයක් හැටියට තිබුණත් අවාසනාවට හෝ වාසනාවට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන අවස්ථාවක ඒ වගේම විශේෂයෙන්ම මේ ආසනයේ නායකත්වය දෙන්න සන්න ගුණවර්ධන මැතිතුමා ඇතුළු සියලු දෙනාගේම ඉල්ලීමක් තිබුණා මෙම පාලම ගුවන් පාලම ඉක්මනින් ඉදි කරලා දෙන්න කියලා. ඒ නිසා මේ වෙනස කිරීමට මයිදන්නේ මාසයක් කීපයක් ප්‍රමාද වුණා. මම මේ අවස්ථාවේ මේ සඳහන් කරා සරණ ගුණවර්ධන මැතිතුමා මාස 18ක් යනවා කියලා. ඉතින් මම මේ අවස්ථාවේ අර වෙනස කිරීමට මගේ ඉල්ලීම් පරිදි ප්‍රමාදේ නිසා මම ඉල්ලනවා වරායා මහාමාර්ග ලේකම්තුමා ඇතුළු මේ කොන්ත්‍රාත් කරුවන්ගෙන් මේක මාස 18 අඩු කරලා මාස 12න් ඉදි කරලා අවසන් කරනවා. මම හිතන්නේ අපි ඉල්ලන මම ඉල්ලපු කිසිම දෙයක් නොකරලා නැහැ. ඉතින් මම හිතන්නේ මාස 12න් මේක අපිට විවෘත කරන්න පුළුවන්. අර බීටි ඉස්සෙල්ලා සරණ ගුණවර්ධන මැතිතුමා කීප වරක් මාව අර මේ කද්දේකට අල්ලගන්න මාව ඇවිල්ලා මේක මුල් ගල තියන්නයි නැත්නම් ඇවිල්ලා යන්න කියලා කිය හිටියේ. ආම්දරේ මම ආවෙන්නේ. ඉතින් මම ඒ වැඩේ නිහඬව ඒ වැඩේ ඉෂ්ට කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා මේකට අද උදේත් සුබ පැතුවා. යෝජනා ඉන්නවා අපි සාකච්ඡා කරා එතුමා පොරොන්දු වුණා අවුරුද්දක් ඇතුළත මේක අපි කරනවා.